presented by Tinuga. autonomous vehicles කියලා ඒවා
driverless vehicles ඒ කියන්නේ වාහනේ පදින්න අපි පදින්න ඕනේ නැහැ. වාහනේ ඔටෝ යනවා. එතකොට ඒක යන්නේ සැටලයිට් වලින් අහසින් සැටලයිට් වලිනුයි කැමරාස් වලිනුයි තව AI තියෙන කාර් එකේ AI වලිනුයි යන්නේ. එතකොට අපිට ඕනනම් දැන් අපි මොකක් හරි වර්ක් එකක් කරලා සල්ලි ගන්නවට වඩා කාර් එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ කියන්නේ කාර් එක දැන් ඔටෝ යන්න පුළුවන් ඩ්‍රයිවර්ලස් නිසා. ඒ නිසා වාහනේ තමන් වැඩට ගියයින් පස්සේ ටැක්සි එකක් විදිහට කරන්නත් පුළුවන්. ඊට පස්සේ කාර් එකට යන්න දුන්නාම ඊට පස්සේ ඒ මිනිස්සු මේ නැගලා ඕන තැනට යනවා. ඒත් අපිට කියන්න විතරයි තියෙන්නේ එයා ඕන හරි තැනට අරන් යනවා. එතකොට ඒකට සල්ලි අපි දෙන්නේ නැහැ. ඒ නගින මිනිස්සෙයි කාඩ් එකෙන් කැපෙනවා. ඒ වගේ වාහන තමයි මේ ඇවිල්ලා මේ දැනට තියෙන්නේ. US වල තියෙනවා දැන්තරත් ඇවිල්ලා තියෙනවා වාහන වර්ගයක්. Mercedes Avatar, BMW Vision Circular, Sony Honda වගේ වාහන දැන්තරත් ඇවිල්ලා තියෙන ඒ වගේ. ඕගොල්ලෝ හිතලා නැති ෆ්ලයින් කාර්ස් කොතන හොඳ දෙයක්ද කියලා අනාගතේ වෙද්දී ගොඩක් ඉක්මනින් යන්න පුළුවන් නැති ඒ වගේ ඒවා හිතුවට හැබැයි ෆ්ලයින් කාර් එකක් කියන්නේ ගොඩක් අනුසුදායක එකක්. ඒ වගේ ෆ්ලයින් කාර්ස් ගොඩාක් පස්සේ යන්න ගියාම ඇක්සිඩන්ට් වෙන ගොඩක් ඉඩකඩ වැඩි. එතකොට ඇක්සිඩන්ට් වුණාම නෝමල් රෝඩ් එකක වෙහිකල් එකක් ඇක්සිඩන්ට් වුණාම එක තැන හැප්පිලානේ. මේක අහසේ ගිහිල්ලා අහසේ වැදිලා ආයෙ කඩාගෙන වෙන්නත් බැහැ. ඒ නිසා ෆ්ලයින් කාර්ස් වැඩි අනාගතයේදී එන එකක් නැති වෙයි කියලා හිතනවා. ඊට පස්සේ හයිපර්ලූප් වෙහිකල්ස් තියෙනවා. ඒ කියන්නේ වැකියුම් ටියුබ් වෙහිකල් යනවා. ඒ කියන්නේ ඒක ටියුබ් එකක් වගේ එකක් තියෙනවා පොළොව යටින්. ඒ පොළොව යටින් ඒ වාහනේට යන්න පුළුවන්. ඒක මොකක්වත් එයා එකක් නෑ. පොළොව යටින් හයියෙන් යන්න පුළුවන් ඒකට. කොළඹ වල ඉඳන් ජැප්නා වලට වගේ යන්න නම් 20 minutes යනවා. 20 minutes යන ඒ වෙහිකල් එකට එච්චර හයියෙන් යන්න පුළුවන්. එතකොට මැග්නටික් වෙහිකල්ස් තියෙනවා. ඒක පා වෙනවා. ඕගොල්ලෝ දන්නේ නැති පරිසරයක අනුමේදී ඕගොල්ලෝ ඉගෙනගෙන ඇති අර මැග්නට්ස් පාවෙන කරන විදුලි පැත්තට දෙපා ඒ වගේ තමයි ඒකට වෙන්නේ. ඒක පාරේ පාවෙන ඒ කාර් එක රෝද නැතිව යන්නේ. ඒක සෝලර් පවර් කාර් තියෙනවා. ඒ කාර් එක ඉරාවට විතරයි යන්නේ. පාරේ යද්දි ඒකට ඕවර් විතර නැති ඉරාවට විතරක් ගියාම ඒක රැයට යන්න බැරුව තියෙනවා. හැබැයි ඒක රැයටත් යන්න පුළුවන්. ඒකේ අර ඒක සන්ලයිට් ගවඩා කරගන්නවා ඒක මේ ඇතුළට. වෙහිකල් එක ඇතුළේ සන්ලයිට් එක ගවඩා කරගන්නවා. ඊට පස්සේ ස්මාර්ට් රෝඩ්ස් තියෙනවා. ඒ කියන්නේ ඒක උමගින් යන්න තියෙන්නේ. 1886 දී පෙට්‍රල් එන්ජින් එකේ කාර් එකක්. ඊට පස්සේ 1908 දී හදලා තියෙනවා හෙන්රි ෆෝඩ් හදලා තියෙන මොඩල් 1 එකකින්ම ඒ වගේම ඇඩ්වාන්ස් මේ පෙට්‍රල් එන්ජින් එකකින් යන කාර් එකක්. ඊට පස්සේ එනවා 1997 දී Toyota Prius කියලා හයිබ්‍රිඩ් එකක්. ඊට පස්සේ එනවා 2023 දී එනවා BYD Tesla කියලා ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් එනවා. ඊට පස්සේ තමයි එන්නේ හයිපර්ලූප් වෙහිකල්ස් වගේ ඔටෝනොමස් වෙහිකල්ස් වගේ ඒ වගේ වාහන එනවා 2030 වෙද්දී. Thank you.